ආයුබෝවන් හෙළ පුරාණ රහස් ගවේෂණය වෙත ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. අපේ ශ්‍රී ලාංකික අතීතයේ පැවති රහස්මය කෙම් ක්‍රම, ආරක්ෂක ශාස්ත්‍ර, ශක්තිමත් ආධ්‍යාත්මික උපදේශ හා පාරම්පරික දැනුම අද නව යුගයට ගෙන එන ගවේෂණයකට අපි එක්වෙමු. මෙහිදී ඔබට හෙළිවන්නේ ඇස්වහ, කටවහ, අනවිනවෙන්නි දෝෂවලින් ආරක්ෂා වන කෙම්, පුරාණ ඔලාපත්වල සඳහන් ගුප්ත විද්‍යා රහස්, ජනප්‍රවාද හා සැඟවුණු සත්‍ය කතා, ග්‍රහ බලපෑම් හා ශාස්ත්‍රීය විග්‍රහ. අපේ උරුමය අපි ආරක්ෂා කරමු. අතීතයේ බලය අනාගතයට ගෙන යමු. හොඳයි මිත්‍රනි, අද අපි ඔබට ඉදිරිපත් කිරීමට යන්නේ ඊටමත් විශේෂ සහ බලගතු කරුණක්. එම නිසා මෙම වීඩියෝව අවසානයේ දක්වාම අවධානයෙන් නරඹන්න. මොකද අවසානයේ තියෙන්නේ වටිනාම රහස. මෙවැනි තමත් බලගතු වීඩියෝ නැරඹීමට නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න, නොටිෆිකේෂන් බෙල් ඔබන්න, වීඩියෝවට ලයික් කරන්න, ඔබගේ අදහස් හා ප්‍රශ්න කමෙන්ට් කරන්න, ඔබගේ මිතුරන් සමග ෂෙයා කරන්න. එසේනම් අපි දැන් අද වීඩියෝවට යමු. අපේ නිවස කියන්නේ හරියට ශක්ති ගබඩාවක් වගේ දෙයක්. ගෙදර පරිසරය නිවැරදි නැත්නම් කොච්චර මහන්සි වෙලා සල්ලි හෙව්වත් ඒක රඳා පවතින්නේ නැහැ. සත්ගුරු වැනි ආධ්‍යාත්මික ගුරුවරු පෙන්වා දෙන ආකාරයට අපි මේක සරලව තේරුම් ගනිමු. මේ වීඩියෝවෙන් අපි බලන්නේ ජලයේ ශක්තිය පවිත්‍ර කරගන්නේ කොහොමද? නිදාගන්න දිශාව ජීව ශක්තියට බලපාන්නේ කොහොමද? ගෙදර පිළිවෙල වාසනාවට සම්බන්ධ වන්නේ ඇයි? ජීවී පැලෑටි සහ ගින්දර ගෙදර ශක්තිය ඉහළ නන්වන්නේ කොහොමද? ස්වභාවික වාතය, කුස්සියේ පිළිවෙල, නිදා ගැනීමේ රටාව, කාන්තා ඉව සහ ජීවිතයේ ඝර්ෂණය අඩු කරන ග්‍රේස් බලය. මෙම රහස් 10 හරහා නිවසම වාසනාව ආකර්ෂණය කරන කාන්දමක් බවට පත් කරගන්නේ කොහොමද කියලා. මේක අහලා අවසානයේට ඔබේ ගෙදර පරිසරය ගැන ඔබටම නැවත හිතන්න සිතේවි. නිවසට ධනය සහ වාසනාව කාන්දමක් වගේ අද්දවන රහස් 10ක්. ඔයා දන්නවද? අපේ නිවස කියන්නේ හරියට ශක්ති ගබඩාවක් වගේ දෙයකට. ගෙදර ඇතුලේ ශක්තිය අවුල් නම් ඔයා කොච්චර මහන්සි වෙලා සල්ලි හෙව්වත් ඒක රඳා පවතින්නේ නැහැ. සත්ගුරු වැනි ප්‍රඥින් පෙන්වා දෙන ආකාරයට අපි මේක සරලව තේරුම් ගනිමු. අංක ශූන්‍යයිද? ජලයට මතකයක් ඇත. ජලය කියන්නේ හරියට පෙන් ඩ්‍රයිව් එකක් වගේ. ඒකට දකින, ඇහෙන හැමදේම මතක හිටිනවා. මේක ඉස්සර ජීවත් වුණු මිනිස්සුන් හොඳින් දැනගෙන හිටියා. ඒ නිසා තමයි ඒගොල්ලෝ ලිදකින් හෝ දොළපාරකින් අරන්ගෙන වතුර එකපාරම බිව්වේ නැත්තේ. ඒවා ලොකු මැටි කලයකට දාලා, කලේ ඇතුළට සුවඳ මල් කිහිපයක් දාලා දවසක් විතර පරණ වුණාට පස්සේ තමයි බොන්න ගත්තේ. එහෙම කරේ ජලයේ නරක මතකයන් අයින් කරන්න. අංක 02. උතුරට හිස දා නිදා ගැනීමෙන් වළකින්න. සරලව කිව්වොත් අපේ ලේවල යකඩ තියෙනවා. පෘථිවියේ උත්තර ද්‍රව්‍යය කියන්නේ මහා කාන්දමක් වගේ. ඔයා උතුරට ඔළුව දාලා නිදාගත්තම ඒ කාන්දමට ලේ ටික මොළයේ පැත්තට ඇදෙනවා. එතකොට නිින්දට බාධා වෙනවා, ලෙඩ හැදෙනවා. නැගෙනහිර හෝ දකුණට හිස දාලා නිදා ගන්න. අංක 03. ඇඳුම් සහ ඇතිරිලි පිළිවෙලට නැවීම. සරලව කිව්වොත් රෙදි ගුලි කරලා තියෙනවා කියන්නේ හරියට හෙඩ්සෙට් වයර් එකක් පැටලුණු වගේ වැඩක්. ඒක ඇතුලේ අවුල් සහගත ශක්තියක්, chaotic energy හිර වෙනවා. රෙදි පිළිවෙලට නැවලා තියෙනකොට ඒ ශක්තිය ක්‍රමවත් වෙනවා. පිළිවෙල තියෙන තැනක විතරයි වාසනාව රඳා පවතින්නේ. අංක 04. ගෙදරට ගේන ස්වභාවික Wi-Fi, living plants. සරලව කිව්වොත් අපි කොන්ක්‍රීට් ගොඩල් වල ඇතුලේ හිර වුණාම අපේ ස්වභාවික බැටරිය බහිනවා. නිදන් කාමරයට හරි ජීවී පැලෑටියක් එකතු කරගන්න. ඒක හරියක විශ්වයේ ධනාත්මක ශක්තිය ගෙදරට ඇදෙන රවුටර් එකක් වගේ ක්‍රියා කරනවා. අංක 05. පහනක ඇති පුදුම බලය, the fire element. සරලව කිව්වොත් ලෝකේ හැම දෙයකටම ජීවය දෙන්නේ ඉර. ගින්දර කියන්නේ ඒකේ පොඩි කොටසක්. ගෙදර ආරක්ෂිත තැනක පුංචි පහනක් දල්වලා තියනවා කියන්නේ ගෙදර තියෙන නෙගටිව් වයිබ්ස් පිච්චිලා ගිහින් නිවස පවිත්‍ර වෙන එකයි. අංක 06. AC එකෙන් මිදී ස්වභාවික හුස්ම ගැනීම. සරලව කිව්වොත් දවසම කාමර වහගෙන AC එකේම ඉන්නව කියන්නේ එකම හුස්ම ටික ආයෙ ගන්නව වගේ වැඩක්. දවසට ටික වෙලාව හරි ජනේලයක් ඇරලා අලුත් හුස්ම ප්‍රාණ ගෙදරට එන්න දෙන්න. වාතය ගලාගෙන යන තැනකටයි අලුත් අවස්ථා ගලාගෙන එන්නේ.
අංක 07 කුස්සියේ රසායන ලාභරය. සරලව කිව්වොත් ආච්චිලා ලුණු සහ සියබලා එකට තියන්නේ නැත්තේ. ඒ වයේ තියෙන රසායනික හා ශක්තිමය කම්පනයන් එකිනෙකට වෙනස්. කුස්සිය කියන්නේ ගෙදර හදවත. එතන තියෙන දේවල් වල නිවැරදි ස්ථානගත වීම පවුලේ නිරෝගී බවට කෙලින්ම බලපානවා. අංක 08 පමණට වඩා නිින්ද එපා. සරලව කිව්වොත් ඔයා පැය 10ක් නිදාගෙනත් මහන්සි නම් ඒ කියන්නේ ගෙදර පරිසරය ඔයාගේ ශක්තිය උරා බොනවා. බැටරි ඩ්‍රේනින්. ගෙදර ශක්තිය යහපත් නම් පැය 6ක නිින්දකින් වුණත් ඔයා මාර ප්‍රබෝධමත්ව නැගිටිනවා. සල්ලි හොයන්න අවශ්‍ය එනර්ජි එක එන්නේ අන්න එතනින්. අංක 09 කාන්තා ඉවට ඉඩ දෙන්න. සරලව කිව්වොත් ගෙදර බඩුමුට්ටු තියන්න ඕන තැන බොහෝ විට කාන්තාවන්ට ඉවෙන් වගේ දැනෙනවා. හැමදේම ලොජික් එකෙන් හිතන්නේ නැතුව ඇයට ඒ දේවල් ලස්සනට තියන්න ඉඩ දෙන්න. සතුටින් ඉන්න කාන්තාවක් ඉන්න ගෙදරකට ධනිය ඉබේම ඇදෙනවා. අංක 10 ජීවිතේ ඝර්ෂණය අඩු කරන ග්‍රේස් බලය. සරලව කිව්වොත් මැෂින් එකක් දුවද්දි රෝද ගෙවෙනවා නම් අපි ලිහිසි තෙල් දානව නේද? අපේ ජීවිතයේ ප්‍රශ්න කියන්නේත් අන්න ඒ වගේ ඝර්ෂණයක්, ෆ්‍රික්ෂන්. නිවසේ ශක්තිය බලගන්වන්න යන්ත්‍ර හෝ ආධ්‍යාත්මික මූලද්‍රව්‍ය භාවිතා කිරීම අන්න ඒ ඔයිල් එක වගේ. එතකොට ඔයා කරන වැඩේ වෙනදාට වඩා ලෙහෙසියෙන් කිසිම බාධකක් නැතුව කරගෙන යන්න පුළුවන්. වාසනාව කියන්නේ අන්න ඒකයි. මතක තබා ගන්න. වාසනාව කියන්නේ අහම්බයක් නෙවෙයි. ඒක ඔයාගේ වටපිටාව හරහා ඔයාම හදාගන්න මැග්නෙට් එකක්. මේ පුංචි වෙනස්කම් ටික අදම කරලා බලන්න. අන රහසකි. මෙම ක්‍රමය නිවරදිව විශ්වාසයෙන් යුතුව භාවිතා කිරීමෙන් ඔබේ ජීවිතයේ යහපත් වෙනසක් ඇති කරගත හැකි බව අපි විශ්වාස කරනවා. ඔබ මෙම ක්‍රමය උත්සාහ කර බැලුවේ නම් ඔබට ලැබුණු අත්දැකීම් පහලින් කමෙන්ට් කර අප සමග බෙදා ගන්න. ඔබගේ මිතුරෙකුටත් මෙය ප්‍රයෝජනවත් වී හැකිනම් මෙම වීඩියෝව ෂෙයාර් කිරීමට අමතක නොකරන්න. ඔබගේ අදහස් අපගේ ඉදිරි වීඩියෝ සඳහා විශාල ශක්තියක් වේ. තවත් මෙවැනි හෙළපුරාණ රහස්, গুপ্ত දැනුම සහ ජීවිත ජයග්‍රහණ ක්‍රම දැන ගැනීමට අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්‍රියාත්මක කරන්න. එවිට අප නව වීඩියෝවක් අප්ලෝඩ් කරන සෑම විටම ඔබට පළමුව දැන ගැනීමට හැකි වේ. ඔබේ ජීවිතයට මෙම පුරාණ දැනුම ප්‍රයෝජනවත් වන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඊළඟ වීඩියෝවෙන් නැවත හමුවෙමු. ජය වේවා. සුබ පැතුම්.